ඔබ යාළුවෙක් වන්නේ සජීවට සමගින්. වර්තමානයේ මාධ්‍ය අතර විශාල බෙදීමක් ඇති වී තිබෙන බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා පවසනවා. එම ගැටලුව විසඳා ගැනීම මාධ්‍යවේදීන් සතු වගකීමක් බවයි විපක්ෂ නායකතුමා ඊයේ පැවති ඩී.ආර්. විජේවර්ධන අනුස්මරණ සම්මන්ත්‍රණ ප්‍රධානෝත්සවය අමතමින් ප්‍රකාශ කළේ. 23 වෙනි ඩී.ආර්. විජේවර්ධන අනුස්මරණ සම්මාන ප්‍රදානෝත්සවය ඊයේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා. WND නිමල් විජේසිරි මහතාගේ ජාල කෘතියට 2006 වසරේ අප්‍රකාශිත උසස්ම සිංහල නව ප්‍රබන්ධ අත්පිටපතට හිමි ඩී.ආර්. විජේවර්ධන සම්මානය හිමි වුණා. ගුණසේකර ගුණසෝමගේ සංකර සහ HDA සෝමරත්න හරස්ගමගේ සඳ එළිය තවත් දුරයි යන පිටපත් පිළිවෙලින් දෙවන සහ තෙවන ස්ථාන හිමි කරගත්තා. රජය මගින් සංවිධානය කළ යුතු මෙවැනි සම්මාන ප්‍රදානෝත්සව භාෂාව උසස් මට්ටමකට ගෙන ඒමට ඉවහල් වන බවයි මෙහිදී අදහස් දැක් වූ කතානායක විජමු ලොකු බණ්ඩාර මැතිතුමා ප්‍රකාශ කළේ. ලංකාව අසාර්ථක රාජ්‍යයක් කියන මාර්ගයට යනවා කියලා සඳහන් වෙලා තියෙනවා. මාධ්‍යයෙන් මේක නවත්තන්න ක්‍රියා කරාද? ඒක නවත්තන්න උනුනයි කියලා සමස්තයක් හැටියට මාධ්‍ය ක්‍රියා කරලා තියෙනවා. අපි එකතු වෙලා නැහැ. මාධ්‍ය යුතුයකමක් තිබෙනවා. ඕනෑම අවස්ථාවකදී එක විවිධ අදහස් වලට ඉඩ දෙන්න. මේ මාධ්‍ය නිදහස අද විශාල තර්ජනයක් ඇති වෙලා තියෙනවා. මේ කාරණා ගැන මම බලාපොරොත්තු වෙන්නේ මාධ්‍යවේදීම සටන ගෙනියයි කියලා. එහෙම සටනක් සිදු වෙන්නේ නැහැ. ආණ්ඩුව බලාපොරොත්තු වෙන්නේ මාධ්‍ය පාලනය කළා ජනතාව ආණ්ඩුවක් එක්ක තියාගන්න. ඒක හැම වෙලෙම සාර්ථක වෙලා නැහැ. මොකද මාධ්‍ය නිදහස අයිති මාධ්‍යට නෙමෙයි. මාධ්‍ය ආරක්ෂානේ කරුවොත් ජනතාව තීරණය කරත් අපේ අයිතිවාසිකම් ආරක්ෂා කරනවා කියලා මාධ්‍ය තිබුණත් නැත්නම් ජනතාව ඉදිරියට යනවා. මාධ්‍ය ඇතුලේ විශාල බෙදීමක් තියෙනවා. ඒක විසඳන එක මාධ්‍ය වේදීන් අතර තියෙන ප්‍රශ්නය. තොප්පිකල ප්‍රදේශයෙන් හමු වූ LTT මිසයිලය නැගෙනහිර ප්‍රදේශයෙන් හමු වූ පළමු ගුවන් යානානාශක මිසයිලය බව ආරක්ෂක අංශ පවසනවා. මෙම ගුවන් යානානාශක මිසයිලයත් සමග බලදමා තිබූ තවත් අවිතෝගයක් ආරක්ෂක අංශ විසින් සොයාගනු ලැබුවා. සෑම් 14 නැමැති මෙම මිසයිලය ආරක්ෂක අංශ විසින් භාවිත නොකරන එකක් බවයි හමුදාව පවසන්නේ. තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙය LTT විසින් අතහැර දමා යන්නට ඇති බවට ආරක්ෂක අංශ විශ්වාස කරනවා. තොප්පිකල අවට සෝදිසි මෙහියුම් තවදුරටත් සිදු කරන බවයි නැගෙනහිර ජ්‍යෙෂ්ඨ ආරක්ෂක අංශ ප්‍රධානියෙකු ස්වර්ණවාහිනියට ප්‍රකාශ කළේ. වවුනියාවේ LTTE ප්‍රහාර හේතුවෙන් ගම්බිම් අතහැර පැමිණි සිවිල් වැසියන්ට ආරක්ෂාව ලබා දී ජලි එම ගම්මානවලම පදිංචි කරවීමට රජය කටයුතු සැලසුම් කර තිබෙනවා. LTTE ප්‍රහාර එළවීමත් සමග වවුනියාවේ ගම්මාන 3ක වැසියන් ගම්බිම් අතහැර ඊයේ ආරක්ෂිත ප්‍රදේශ කරා පැමිණියා. වවුනියාව අලගල්ල තීරුවේගම හා අලුත්ගම යන ගම්මානවල පවුල් 154කට අයත් වැසියන් 367 දෙනෙකු මේ වන විට අනුරාධපුර මැදවච්චිය ගල්කන්දේගම රජයේ විද්‍යාලයේ තාවකාලිකව නවතන්ගෙන සිටිනවා. මේ පිරිස හමුවීමට අද පෙරවරුවේ පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැමිණි බවයි අප වවුනියාව වාර්තාකරු පවසන්නේ. එහිදී සිවිල් වැසියන් එම නිලධාරියට දැනුම් දුන්නේ ආරක්ෂාව තහවුරු කරන තුරු ජලි ගම්පින් බලා පිටත් විය නොහැකි බවයි. එම ගම්මානවලට ආරක්ෂාව ලබා දීමට මේ වන විට පියවර ගෙන ඇති බව රජයේ නියෝජිතයා පැවසුවා. මාතලේ දිස්ත්‍රික්කයේ නිවාස ගිලා බැසීම පිළිබඳ පරීක්ෂණ මන්දගාමීව සිදුවන බවට තොරතුරු වාර්තා වෙනවා. උකුවෙල සිට දඹුල්ල දක්වා ප්‍රදේශ ගණනාවක නිවාස 4000ක් පමණ ගිලා බැසීමට පටන්ගෙන තිබෙන්නේ කලක පටන්. මේ පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ලබා දෙන ලෙසට ආපදා කළමනාකරණ අමාත්‍යාංශය ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයට මීට වසර කිහිපයකට ඉහතදී උපදෙස් ලබා දුන්නා. එම වාර්තාව 2006 අගෝස්තු මාසයට පෙර ලබා දිය යුතුව තිබුණත් මෙතෙක් එහි කටයුතු අවසන් කර නැහැ. මේ සඳහා වන ව්‍යාපෘතිය සඳහා රුපියල් ලක්ෂ 90ක මුදලක් වෙන් කර තිබෙනවා. අදාළ වාර්තාව ප්‍රමාද වීමෙන් නිවාස ඉදිකිරීම හා වැසියන් නැවත පදිංචි කිරීමේ කටයුතු අඩාල වී ඇති බවයි මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසන්නේ. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ණය අංශ ප්‍රධානී RMS බණ්ඩාර මහතා පැවසුවේ මාතලේ දිස්ත්‍රික්කයේ ණය සම්බන්ධ පරීක්ෂණ කිරීමේදී ප්‍රායෝගික ගැටලු මතුවී ඇති බවයි. ඒ සම්බන්ධ පරීක්ෂණ සඳහා ප්‍රමාණවත් නිලධාරීන් නොමැති බවද ඔහු පැවසුවා. ත්‍රිකුණාමලය අග්බෝපුර ප්‍රදේශයේදී අලි දෙදෙනෙක් දුම්රියෙහි ගැටීමෙන් එක් අලියෙක් මිය ගොස් තිබෙනවා.
මෙම අනතුර සිදුවුණේ අද අලුයම 4ට පමණ. ඌපුර ප්‍රදේශයේදී අලි දෙදෙනා දුම්රිය ගැටී ඇති අතර එක් අලියෙකුට තුවාල සිදු වී තිබෙනවා. අලියාට ප්‍රතිකාර ලබා දීමට වනජීවී නිලධාරීන් පියවරගෙන තිබුණා. අනතුර හේතුවෙන් දුම්රිය දහවනේද පැය 4ක පමණ කාලයක් අඩාලව පැවති බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ. මේ අතර ත්‍රිකුණාමලයේ සමගිපුර ප්‍රදේශයේදී LTTE විසින් අලියෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. තොප්පිගල ප්‍රදේශයෙන් පලා යන LTTE සමාජිකයන් මහවැලිගඟ අසබඩ සිටි මෙම අලියාට වෙඩි තබා ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ. මේ අතර මැදවච්චේ වලාමලෑව ප්‍රදේශයේ වගාලින්දකට වැටී සිටි අලියෙකු ගොඩ ගැනීමට වනජීවී නිලධාරීන් ඊයේ සමත් වුණා. අඩක් කපා තිබූ වගාලින්දට වැටී සිටි අලියා බැකෝ යන්ත්‍රයක් මාර්ගයෙන් ගොඩගෙන තිබෙනවා. විරාමයකින් අනතුරුව විදෙසා ක්‍රීඩා පුවත් බලාපොරොත්තු වන්න. පිලිපීනයේ ආසියානු සමුළුව අතරතුර පොලිසිය හා විරෝධතාකරුවන් අතර ගැටුම්. කාන්තා හෙල්ල විසිකිරීමේ ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාවක්.